ලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ කට්ටිය මං අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලට ඉතින් ඊළඟට එන්න තියෙන බූයා පාස් ටික මොනවද කියලා පෙන්නන්න තමයි වීඩියෝ එක නම් මිස් කරගන්න එපා සුපිරි බූයා පාස් ටිකක් ඉස්සරහ එන්න තියෙන්නේ මම ඔයාලට පෙන්නනවා බලන්න ඉතින් ආයේ සුපිරි බූයා පාස් ටික ඉතින් සුපිරි බූයා පාස් ටික ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු ඕකේ බොයිස් ඉතින් අපි මේ බූයා පාසේ ෆීමේල් බන්ඩල් එක පැත්තට ගියාම ඔයාලට පේනවා ඇති ඉතින් ආයේ එන්න සෙක්සි ලුක් එක යන්නේ බොයිස් අර සැප දාන කොල්ලොන්ට ඉතින් ආයේ වාසියක් කරලා තියෙනවා ඉතින් ගාදීනා එක පේනවනේ අර කොට කෑලි ඇවිල්ලා තියෙන්නේ අඩෝ මාත් දාගන්න බෑ හිතුනොත් මේක අර පේනවනේ උඩ පනිද්දි එහෙම ඒත් එක මේ විදිහට ගන්න ස්කින් එක කියලා තියෙන ඩබල් රේන්ජ් මැගසින් එකයි මූවමන්ට් ස්පීඩ් එක අඩුයි මේ පට්ට ලස්සන ගන්න ස්කින් එක නම් ඒත් එක්කම අපිට තව මොනවද ඇවිල්ලා තියෙන්නේ තව එවිත් තියෙන සර්ෆ් බෝඩ් එකක් පේනවනේ සර්ෆ් බෝඩ් එක සර්ෆ් බෝඩ් නේ ස්කයි බෝඩ් එක ස්කයි බෝඩ් එකයි ඊට පස්සේ තව මොනවද මෙන්න මෙයාගේ වතුර යන්න පුළුවන් කාර් එකක් ඇවිල්ලා තියෙනවා මේ වතුර යන්න පුළුවන් කාර් එකේ ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් ආයේ සුපිරි කාර් ස්කින් එක ඒත් එක බැනර් එක ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඊට පස්සේ තව මොනවාද හරි තිබ්බා මේ තියෙන්නේ ග්‍රේනේඩ් ස්කින් එක මාළුවේ කුඩ පයින්නක් තමයි ඉතින් ග්‍රේනේඩ් ස්කින් එක තියෙන්නේ පේනවනේ මාළු දෙන්නේ කැරගෙන උඩ පයින්නව නෙමෙයි ඊට පස්සේ ආයෙ එන්න තියෙන්නේ ස්කයි බෝඩ් එක බූයා පාස් එක දැම්මට පස්සේ ඉතින් බූයා පාස් දැම්මට පස්සේ පට්ට ලස්සන ස්කයි බෝඩ් එකක් එන්න තියෙනවා පේනවනේ පට්ටම ලස්සනයි ඉතින් ඒක පට්ට ලස්සන ස්කයි බෝඩ් එකයි වාසි ස්කයි බෝඩ් එක ඒත් එක්ක තව මොනවාද දෙන්න තියෙනවා මෙන්න මේ ඇවටා එක එන්න තියෙනවා පේනවනේ මාළුව දෙන්නෙක් ඉන්න ඇවටා එක තව මොනවද තියෙනවා තව මෙන්න මේ පොල්ලක් එන්න තියෙනවා පොල්ල කන්නාසද මේ ඉතින් පොළු තියෙනවා ඉතින් අයිස් පොළු මන් දන්නේ නැහැ කොහොමද පොල්ලක් එන්න තියෙනවා ඉතින් බූයා පාසේ දාන්න ඕනේ මේ පොල්ලක් ගන්න බලපන්කෝ ඊට පස්සේ තව එන්න තියෙනවා අපිට මොකද්ද මේ සපත්තු දෙකක් බං ෆ්‍රී සපත්තු දෙකක් එන්න තියෙනවා බෑග් පැක් එකක් එන්න තියෙනවා ඒක නම් පට්ට ලස්සනයි නේ බං අර බලපන් මාළු දෙන්නෙක් ඉන්නේ ඒකේ මාළු ඇති කරනවා බං දැන් ගරිනා ඊට පස්සේ ලූට් බොක්ස් එකක් එන්න තියෙනවා ඒක නම් ෆ්‍රී තියෙන්නේ ඒකෙන් මාළු දෙන්නෙක් ඉන්නකොට පේනවා ඇති ඉතින් ඕකේ ඊට පස්සේ අපිට මෙන්න මෙයාගේ වෝල් ස්කින් එකක් එන්න තියෙනවා නිල් පාට සුදු පාට මාළු දෙනෙක් ඉන්න වෝල් ස්කින් එක පට්ට ලස්සනයි නේ බොයිස් ඒ වෝල් ස්කින් එකක් එන්න තියෙන ඒ වගේ ඊට පස්සේ අවසාන වශයෙන් මේල් බන්ඩල් එක ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට එහෙනම් මාළු දෙන්නෙක් කැරගෙන ඉතින් මේ ගාරිනා ට්‍රැක පැනලා තියෙන හොදටම දැන් නම් ඈ පේනවනේ කලිසමේ හැටි බලපන් මන් නා කලිසම අවුල් මේ කලිසම අවුල් අනිත් හොඳයි මේ කලිසම පොඩ්ඩක් මට අවුල් අර ලුකු වෙඩි මට ඒ කලිසම මං කෙට්ටු හින්දා දන්නේ නැහැ ඉතින් බොයිස් අපි බලමු ඊට පස්සේ දැන් පෙබරවාරි එකනේ බැලුවේ බලමු මාර්තු බූයා පාස් එක ඔයගොල්ලෝ පේනද මාර්තු බූයා පාස් එකේ ෆීමේල් බන්ඩල් එකේ ඒක නම් අර වගේ නෑ එච්චර ලුක් එකක් ඒ තවුලන්නේ නෑ නේ අර ඉතර ලුක් එකක් නෑ අවුල එච්චර අර බලපන් අර උඩ පනිද්දි පොඩි ඇනිමේෂන් එකක් කරලා තියෙනවා අර පේනවද මේ උඩ පනින විදිහ පොඩ්ඩක් වෙනස් ඉතින් මේ බන්ඩල් එක දාගත්තාම ඊට පස්සේ මිනි යූසියට ස්කින් එක තියෙන ඩබල් ඇකියුරසි රීලෝඩ් ස්පීඩ් එකක් මූවමන්ට් ස්පීඩ් එකක් අඩු ඊට පස්සේ ලූට් බොක්ස් එක තියෙන වෙන්න විදිහ තමයි ෆ්‍රී ලූට් බොක්ස් එක ඒක පොඩ්ඩක් අවුල් මට නම් කැතයි ඊට පස්සේ මෙන්න වගේ බැනර් එකක් එන්න තියෙනවා ඉතින් බැනර් එක සුපිරි අවුලක් නැහැ ඊට පස්සේ වෙන්න වගේ ජිප් එක ස්කින් එකක් එන්න තියෙනවා ඒ ස්කින් එක අවුල් මට හොඳටම අවුල් ඊට පස්සේ මෙන්න මේ ලූට් බොක්ස් එක ගන්න තියෙනවා. ඒ ලූට් බොක්ස් එක සුපිරි ලූට් බොක්ස් එක අවුලක් නැහැ සුපිරි. ඊට පස්සේ මෙන්න මේ වගේ සවලක් එන්න තියෙනවා. ඉතින් මේ සවලක් නෙමෙයි මේක ස්කයි බෝඩ් එක බොයිස්. ස්කයි බෝඩ් එකේදී සවලක් විදිහට පේනවනේ. එන්නම සවල ඊට පස්සේ මෙන්න මේ වගේ ඇවටා එකක් එන්න තියෙනවා ඔයගොල්ලන්ට මිනි උල්පත් තියෙන ඇවටා එකක්. එන්න ගෑන්ග්ස්ටර් සීන් එක පේනවනේ. ඊට පස්සේ මෙන්න වගේ මන්නේට ස්කින් එකක් එන්න තියෙනවා. පැරන් එක ස්කින් එකක් එන්න තියෙනවා. ඊට පස්සේ කන්නාඩි දෙකක් අපේ එන්න තියෙනවා. ඉතින් සංග පේනනේ. කන්නාඩි දෙකක් එන්න තියෙනවා. සුපිරි කන්නාඩි දෙකක් ෆ්‍රී ගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ මාලිමා බෑග් පැක් එකක් එන්න තියෙනවා. ඉතින් මාලිමාවට බොක් කියන්න එපා බොයිස් මොනවා මාලිමාවට බොක් කියන්න එපා. ඊට මෙන්න වගේ ග්‍රේනේඩ් ස්කින් එකක් එන්න තියෙන්නේ. කාසි විදික් කෙනෙක් ග්‍රේනේඩ් ස්කින් එකක් පේනනේ අර. එන්නේ සල්ලිකාර සීන් එකේ ඉන්නේ නට අර පේන ඉමෝට් එක පේනවා සල්ලිකාර ඉමෝට් එකකින් පේනවනේ. ඉතින් මේ ඉමෝට් එකේ පොඩි සවුන්ඩ් එකක් තියෙනවා හරිද? මේ ඉමෝට් එකේ පොඩි සවුන්ඩ් එකක් තියෙනවා යට පේන ඒ සවුන්ඩ් එක මට දාන්න විදියක් නැහැ. ඉමෝට් ආවට පස්සේ බල අරගෙන බලපන් ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි මේල් බන්ඩල් එක ඩිසයින් වෙන්නේ. මේල් බන්ඩල් එක සුපිරි. මට මම එක මාක්ස් එක තමයි කැමති. මාක්ස් එකට සුපිරි මාක්ස් එක සුපිරි. ඉදිසෙන මාක්ස් එකක් තියෙන අය මේල් බන්ඩල් කලිසමත් අවුලන්නේ නැහැ. ෂර්ට් එක පේනවා ඉතින් අර ෂර්ට් එකේ පොඩි පිටිපස්සේ ඇනිමේෂන් එකක් තියෙනවා උඩ පනිද්දිම අර කියනවාද උඩ පනිද්දි පොඩි ඇනිමේෂන් එකක් ප්ලේ වෙනවා ඉතින් සුපිරි කිට් එකක් එන්න තියෙනවා ඉස්සරහට. ඕකේ ඉතින් මේ තියෙන්නේ අප්‍රේල් මාසෙ එන්න තියෙන බූයා පාස් එක පේනවා ඉතින් මේ බූයා පාස් එක ඩිසයින් වෙලා තියෙන්නේ ඉතින් එමෝජි එක තමයි එමෝජි තමයි මේ බූයා පාස් එක බන්ඩල් හැම එකකට තියෙන්නේ එමෝජි තමයි අපි බලමු මේක දැන් මුලින්ම ෆීමේල් බන්ඩල් එක උඩ පේන ඇති ෆීමේල් බන්ඩල් එක ඩිසයින් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට
අවුලක් නැහැ සුපිරි එකත් ඉතින් ෆීමේල් බන්ඩල් එක ගැන කියන්න තරම් වරදක් නැහැ. ඉතින් මේ ෆීමේල් බන්ඩල් එකේ විශේෂත්වය තමයි දුවද්දි ඔකට පේන ඇති රිමෝට් එකක් නිකන් 아무ත ඇනිමේෂන් එකක් ප්ලේ වෙනවා. දුවද්දි තමයි ඒක ප්ලේ වෙන්නේ. ඒත් එක්ක SVD ස්කින් එකක් තියෙන ඩබල් ඇකියුරසි මැගසින් එකයි මූවමන්ට් ස්පීඩ් එකක් අඩු. මෙන්න මේ වගේ පැරෂූට් ස්කින් එකකින් තියෙනවා ෆ්‍රී පැරෂූට් ස්කින් එක මේක ගන්න තියෙන්නේ ෆ්‍රී. ඊට පස්සේ ඒත් එක්කම අපිට මොන්ස්ටර් ට්‍රක් එකේ ස්කින් එකක් තියෙනවා. මේ වගේ බැනර් එකක් තියෙනවා. බැනර් එක නම් සුපිරි මොන්ස්ටර් ට්‍රක් එකක් සුපිරි ඉතින් ආවේ මම කියවනේ මුලදීම සුපිරි බූයා පාස් ටික කියලා. මෙන්න මේ වගේ ලූට් බොක්ස් එකක් එන්න තියෙන ඉතින් බූයා පාස් එක දාන කට්ටියට බූයා පාස් එක දාන කට්ටිය මෙන්න මේ වගේ ලූට් බොක්ස් තමයි ලැබෙන්නේ. ඒත් එක්ක මෙන්න මේ වගේ බූයා පාස් එක දාන කට්ටිය සුපිරි ස්කයි බෝඩ් එකක් අම්මෙන් තියෙනවා. මේක නේ ස්කයි බෝඩ් එක නම් සුපිරිය. ඉමෝජි එකක් ඇදගෙන යන ස්කයි බෝඩ් එක. ඒත් එක්කම තව තියෙනවා මෙන්න මේ වගේ යකට එකක් තියෙනවා. ඊට පස්සේ SVD තියෙනවා මෙන්න මේ පැත්තෙන්. ඊට පස්සේ පෑන් ස්කින් එකක් තියෙන බූයා පාස් එක දාන කට්ටියට මේ පේනනේ ඉමෝජි හැමතැනම ඉමෝජි තමයි තියෙන්නේ. ඒත් එක්කම තව තියෙනවා මෙන්න මේ වගේ මූණක් තියෙනවා මාක්ස් එකක්. මම හිතා මේක මාක්ස් එකක්. ඔව් ඉමෝජි මාක්ස් මේ තියෙන්නේ. ඉමෝජි මාක්ස් කියලා තමයි තියෙන්නේ. ඒත් එක්කම බෑග් පැක් එකක් තියෙනවා කේන්ති මූණක් තියෙන පේනවනේ. අර කේන්ති මූණක් තියෙන බෑග් පැක් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒත් එක්ක මෙන්න මේවා ග්‍රෙනේඩ් ස්කින් එකක් තියෙනවා. ඉතින් ඒකෙත් ඉමෝජියක් තමයි මැවෙන්නේ පිපුරුනහම. මෙන්න මේ වගේ අපිට වෝල් ස්කින් එකක් තව හම්බෙන්න තියෙනවා. පේනනේ ඇහැකට ඇනලා තියෙන ඊතලෙන් පේනනේ. ඊට පස්සේ අපිට මේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඉතින් hina මූණක් තමයි තියෙන කන්නඩියක් දාපු. ඒක නම් හැබැයි මේ බන්ඩල් එක මරුවේ. පේනනේ. අර ඒකේ ජම් කරද්දි අර පොඩ්ඩක් තියෙනනේ අර ජම් කරද්දි පොඩි ඇනිමේෂන් එකක් ප්ලේ වෙන එකක් තියෙනවා. ඉතින් ඔච්චරයි අපි අද වීඩියෝ එකේ කතා කරන්න තියෙන්නේ බොයිස්. ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මං අප්කමින් ඉවෙන්ට් දාන්න හිතන් ඉන්නා. ඉතින් අනිවාර්යෙන් දැන් වීඩියෝ එක ඔයා බලන්න මෙතනට වෙනකන්. ඉතින් මෙතනට නම් බැලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අප්කමින් වීඩියෝ දාන්නද කියලා. ඉතින් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක ලයික් එකක් දාලා නැත්නම් ටග් ගාලා ලයික් එකක් දාන්න දැම්ම. යාළුවනේ දැනගන්න ෂෙයා පාරක් දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හෝ ලයිව් ස්ට්‍රීමින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.